වයිල්ඩ් ලයිෆ් කිව්වහම මුළු ලෝකෙම දන්න තැනක් තමයි යාල ජාතික වනෝද්‍යානය. කවුරුත් ආස කරන හයිලක්ස් වාහනත් එක්ක කෑම්පිං සහ ඕෆ් රෝඩින් කරන වීඩියෝස් අපි මේ channel එකෙන් ඔයාලට අරන් එනවා. පොඩ්ඩක් හවස් වුණ නිසා ඉක්මනටම කෑම් සයිට් එකට යන්න තමයි අපි තීරණය කරේ. යනවා වරහන කෑම් සයිට් එකට. එත අපි බ්ලොක් 2 යන්න තමයි හිතන්නේ. මෙන්න මෙයාගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැලේ ඇතුළ ගියත් කෑම බීමට තමයි මුල් තැන. මේකෙන් කරන්නේ සුදුලුණු ෆ්ලේවර් එක මේ ඔයිල් එකට ගන්නවා. ඊට පස්සේ මේ ඔයිල් එකෙන් තමයි අපි පැස්ටා එක කෝටිං එක කරගන්නේ. පැස්ටා සෝස්. ප්‍රියතම එක හෝම්මේඩ් අම්මගේ chili paste. ginger powder. දැන් අපි දාමු ගම්මිරිස් කුඩු. අම්මටලු වන්න දැන් නම් පදම හැදීගෙන එන්නේ. පැස්ටා එක දාන්න මන හරිද. අවසාන අදියර චීස් ටික ඇඩ් කරනවා. ෂා නියම ගාන. වරහනේ ඉඳලා හදාගත්තු ලක්ෂරි බ්‍රෙක්ෆාස්ට් එක. චීස් පැස්ටා, කොච්චි බයිට්ස් and eggs. අපි try කරලා බලමු. ෂා නියම ගාන. උලන් අඩු කරා ටයර් එකේ 25කට. අද නැගිටිනකොට වෑල් එකේ වැලි කැටයක් හිර වෙලා හුලං යනවා. බලමු අපේ අලුත්ම ටයර් පැකිටයක් ගත්තා. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා මේකේ. ඔන්න එහෙනම් සෙල්ලම් ටික පටන් ගන්න යන්නේ.
ඉස්සරහා සොලිඩ් ඇක්සල් නැති එකේ අවාසිය තමයි මේ. අපි වාහන තුන මේ පිළිවෙලට යන්නේ මෙන්න මේ හේතුව නිසායි. යොහාන්ව ටෝ කරන්න හදන්නේ තමයි. යොහාන්ගේ සම්ප් එක උලාගෙන ගිහිල්ලා තියෙන්නේ මැද කණ්ඩියේ. ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් වල අවාසිය තමයි ඔබ. ඊයේ වෙන පාක් එකක ඕෆ් රෝඩින් කරන්න ගිහින් මේ වාහනේ ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා මේ ගමන පුරාවට වෝටර් ලීක් එකක් එක්ක තමයි යන්න වෙන්නේ. solid axle නිසා effortless. මෙතනින් ඉස්සරහට අපි මේ ට්‍රැක් එකේ අමාරු තැන් කොහොමද පහු කරගෙන යන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.